මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටදී කපා කොටා ඝාතනය කළ තරුණයෙකුගේ මලසිරුරක් ත්‍රිරෝද රථයක් තුළ තිබෙදී හමු වුණේ 23 වෙනිදායි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව මෝල්පේ පදිංචි 35 හැවිරිදි සුරේෂ් චමින්ද නැමැති තරුණයෙක්. කිසියම් කණ්ඩායමක් විසින් තරුණයා ඝාතනය කර එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි යන සැකය මත ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඝාතනයට ලක් වූ සුරේෂ් චමින්ද නැමැති පුද්ගලයා තම පෙම්වතියගේ නිවසේ සිටියේදී ලැබුණු ඇමතුමක් මත පසුගියදා විල්ලෝරාවත්ත අවන්හලකට පැමිණ තිබෙනවා. තරුණයා අවන්හල තුළට ඇතුළු වන අවස්ථාවේදී පහර දී ඔහුව ඝාතනය කර ඇති බවටයි මෙවන විට අනාවරණ වී ඇත්තේ. ඝාතනයෙන් පසුව පොකුණක බහා සිරුර පිරිසිදු කර එම ස්ථානයේ ලේ පැල්ලම්ද ඉවත් කිරීමට කටයුතු කළ බවයි සැකකරුවන් පවසා ඇත්තේ. පසුව සිරුර මුහුදට දැමීමේ අරමුණින් තරුණයාගේ සිරුර රැගෙන සැකකරුවන් ත්‍රිරෝද රථයකින් නගරයේ ගමන් කරන ආකාරය මෙලෙස CCTV කැමරාවක සටහන් නොතිබුණා. ඒ අතරතුර මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පාසලක් අසලදී ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම නිසා මලසිරුර එම ත්‍රිරෝද රථයේම දමා ඔවුන් වෙනත් ත්‍රිරෝද රථයක නැගී පලා යන ආකාරයද මෙලෙස CCTV කැමරාවක සටහන් වී තිබුණා. මෙවන විට හඳුනාගෙන ඇති අන්දමට සැකකරුවන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩුශම්මි ටුටු සහ හංස යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා. ඝාතනයට ලක් වූ සුරේෂ් චමින්ද ඊයේ දිනේ විවාහ ගිවිස ගැනීමටත් අද 12 වෙනිදා මංගල උත්සවය පැවැත්වීමටත් සූදානම් සිටි බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට මෙවන විට තොරතුරු අනාවරණ වී ඇතැයි ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශනාංශය සඳහන් කළා. මේ අතර මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකින් පසු ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරගෙන වෙනත් පුද්ගලයෙකු ලෙසින් පෙනී සිටි පුද්ගලයෙකු තංගල්ල ගන්නවර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය අහඹු ලෙස රථවාහන පරීක්ෂාවක නිරතව සිටියේදී පොලිසිය ඊයේ යුවලක් පැමිණි ජීප් රථයක් පරීක්ෂා කර තිබූ අතර එහිදී රියදුරට බලපත්‍රයක් නොතිබූ අතර රියදුරු හැඳුනුම්පත ලබා දී තිබුණා. එය ව්‍යාජ එකක් බව පෙනී යාමෙන් පසු පොලිසිය කළ විමර්ශනයකදී අදාළ සැකකරු මිනීමැරුම් සිද්ධීන් කිහිපයක සැකකරුවෙකු බව හෙළිව තිබූ බවයි පොලිසිය පැවසුවේ. එම පුද්ගලයා සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 21ක් සහ ඔහු සමග සිටි කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා.